Welcome to Vidasa TV. Miss News, the proper. Subscribe your trusty channel. ඉතින් හැමදාමත් ආයිබුවන් කියලා විදේශ TV channelයට සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ ව්‍යාපාරික මහත්මයක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් දවසට ආදායම රුපියල් 40000ක් 50000ක් දක්වා ආදායම ලබන්න කැමති නම් ඔන්න පවතින කරගෙන යන සක්‍රීය ව්‍යාපාරයක් තියෙනවා. ටෙන්සි ව්‍යාපාරය මෙහි අපූරු ව්‍යාපාරයක් මේ ව්‍යාපාරයෙන් සිදු කරන්නේ ලංකාවට විදේශ විනිමය ගෙනන ඒ කාර්යය. ඉතින් ඒ කාර්යයට දායක වෙන්න පුළුවන් ව්‍යාපාරික මහත්මයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ ටෙන්සි ව්‍යාපාරය පිහිටලා තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලි කියන ප්‍රදේශයේ. ඉතින් මම මෙහි අයිතිකාර තුමන්ට කතා කරනවා. ඉතින් ඔහුගෙන් මේ වැඩි විස්තර අපිට දැනගන්නට පුළුවන්. ඉතින් ආයිබුවන් ව්‍යාපාරික මහත්මයාණෙනි. හෙලෝ. ඔව් මේ ඕකේ තියෙන මූලික මේ ප්‍රාග්ධන බහණ්ඩ ටික කියන භූමිය ඇතුළු එතකොට නිවාසවල මොනවාද තියෙන්නේ භූමිය කොච්චරද කියන එක. මේකේ තියෙනවා අක්කර 2.3 කාලක අක්කර 2 කාලක තියෙනවා පොල් හිටෝලා. පොල් වල ආදායමක් වෙනම තියෙනවද? පොල් නෑ. පොල් සාමාන්‍යයෙන් අවුරුද්දේ වගේ ගස් තියෙන්නේ. ගස් 120ක් විතර තියෙනවා. 26ක් 120ක් තියෙනවා. තව පීඩන වෙනම වැඩපොළ තියෙන වෙනම වැඩපොළ ස්ටෝර් එක තියෙනවා අඩි 50ක් දිගයි අඩි 40ක් පල්ලේ අඩි 26ක් උසයි. ඒක හෙවි සහඩු වලින්මයි හොඳම හදලා තියෙනවා. එතකොට ලෙලි කපන මැෂින් හයි කරලා තියෙන මඩුව අඩි 50ක් දිගයි 20ක් පල්ලයි. ඒකේ ඩයමන්ඩ් මැෂින් දෙකක් හයි කරලා තියෙනවා. කන්වයරයක් අඩි 25යි කන්වයරයක් හයි කරලා තියෙනවා. වෙනම තියෙනවා ලෙලි ස්ටොක් කරන්න මඩුවක් හදලා තියෙනවා. ඒකේ මඩුවේ ලෙලි 1,50,000ක් ස්ටොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර වැස්ස මේ අපි හේවනට වගේ දාතින් උඩින් ටෙන්ට් දාලා මේ ස්ටොක් කරන්න. වෙනම කාපට් එක තාර පිට්නේ හදලා තියෙන තාර පිට්න දැන් ගැලවිලා තියෙන. නමුත් කමත තියෙනවා අක්කර 3 කාලා. ඒ තියෙනවා කාමර 3යි සාලෙත් එක ගේ තියෙනවා කුස්සිය තියෙනවා වතුර ලයින් එක තියෙනවා ඇටැක් මේ වෙනම බාත්රූම් හදලා තියෙනවා කොමඩ් හයි කරලා ඒක හොඳටම තියෙනවා. කරන්ට් ලයින් දෙකක් තියෙනවා සිංගල් ෆේස් ලයින් දෙකක් අරන් තියෙනවා. මේ ඒ ටික තමයි දැනට මගේ ඔය තියෙන මේකේ තියෙන. ඉතින් සාමාන්‍යයෙන් අපි දවසකට ලෙලි 7000ක් 10000ක් 7000ක් අතර කපනවා. 7000ක් විතර වැඩ ඉවර කරන දවසට පුළුවන් වේල ගන්න. 7000ක් කියන්නේ කිලෝ 2000ක් විතර ගන්න පුළුවන්. සාමාන්‍ය ලෙල්ලක් මේ විදියන රුපියල් 20ට. 20ට යනවා කියන්නේ අපිට ලෙලි 7000ට යනවා 1,40,000. ලෙලි 7000ට 20 ගානේ අපි 1.40ක් යනවා ලෙලි මේ ලෙලි වලට. ඒකෙන් වේලලා ඉවර වෙද්දී අපිට කිලෝ 2000ක් එනවා. දැන් සාමාන්‍ය වෙළඳ පොලේ කිලෝයක් යන්නේ 103ත් 105ත් අතර. ක්වොලිටි අනුව සාමාන්‍ය 105ට තමයි මම නම් බාන්නේ. 105යි කියන්නේ එතනට එනවා ලක්ෂ 2.10ක්. 100 කිලෝ 2000 දාන්න සාමාන්‍ය සේවක 6 දෙනෙක් විතර හිටියාම ඇති. මැෂින් එකට දෙන්නයි, ලෙලි දාන්න දෙන්නයි, පිටිනියට දෙන්නයි. අවශ්‍ය වෙද්දී අපිට කිලෝ 2000ක ප්‍රොඩක්ෂන් එකක් ඉවර කරා ගන්න පුළුවන්. ඒ කිලෝ 2000ට අපිට හම්බ වෙනවා 1,10,000ක්. ලෙලි වලට යනවා 1,40,000ක්. සේවකයන්ට දවසකට යන රුපියල් 15,000ක්. 2,500 ගානේ. එතකොට සාමාන්‍ය කරන්ට් වියදම රුපියල් 500ක් වගේ තමයි කොස් වෙන්නේ දවසකට. තේ වියදම වතුර අනම්මන ඒවට එක අපි නිකන් දල වශයෙන් 20000ක් ඇරියොත් 1,60,000ක් යනවා දවසට. මේ ලෙලි වලටයි සේවක පඩිත් එක්ක. සාමාන්‍ය ප්‍රොෆිට් එක තියෙනවා ලාභේ තියෙනවා 40ක් 50ත් අතර ලාභයක් හිටින දවසට. ඒ වැඩ ටික කරන්න පුළුවන් පරිසරයේ මගේ මේ වැඩපොලේ තියෙනවා. ස්තුතියි තොරතුරු පැහැදිලි. එතකොට මේ වැස්ස වසින සහ නිවැරදි පෑවිල්ල එන්නේ නැති කාලයේදී
අපිට මේ දවසක වැඩ ඉවරුම් නිෂ්පාදන පිරිවැයත් එක ගත්තාම ලාභය කොච්චර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? දැන් මගේ නම් වැහි කාලේ ටාගට් එක මම දවසේ කපන ලෙලි ප්‍රමාණය කපනවා. ඔව්. කපලා කෑලි ස්ටොක් කරා ගන්නවා. වැහි කාලේ වුණා සාමාන්‍ය අධිකම දවසම ගානේ වැස්සොත් අපිට සතියකට මේ මගේ ටාගට් එක නම් සතියේ කිලෝ 12000ක් කපන එක. හරිද? ඉතින් සාමාන්‍යයෙන් අපි 6000ක් විතර කැපුවත් සතියට යන මේ නමුත් අපි 6000ක් විතර වේර ගත්තත් 12000 කැපෙන එක කපනවම. ඒ සේවක පඩිය ඒ යන එක යනවා. නමුත් අපි අර මේ කිලෝ 6000ක් විතර ප්‍රොඩක්ෂන් එක සතියට කරනවා. ඒ කියන්නේ මේ වැස්ස තිබුණත් නැතත් කපන දේ ලෙලි කපන දේ ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනය යන්න පුළුවන්. පස්සේ තමයි වේලු ඒ 15000 දවසට යන 2000 හරි කැපෙන එක සතියට කපන්න පුළුවන්. ඇතුලේ තෙමෙන්නේ නැති හින්දා සේවකයන්ට ඒ ගැන කරදරයක් නැති හින්දා තිබුණත් ලෙලි කපන්න පුළුවන් හින්දා පස්සේ වේලන්න බලාගෙන ඒ දෙක නිෂ්පාදනය යන. ඊට පස්සේ වැස්ස ආවම පස්සේ අතිරික්ත නිෂ්පාදනය වේලලා ගන්නවා. කොහොමත් අර මාසය ඇතුළතදී Taman ලබන ලාභයේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඔව් ඉතින් අපි කෑලි කපලා අපි ස්ටොක් කරගන්න ස්ටෝර් තියෙනවනේ. ස්ටොක් කරා ගන්නවා. සතියේ අවුදයක් කරනවා. අපි එකකින් මේ අපි කම්මත ලොකුයිනේ. ඔව්. අපි ඒ දෙකෙන් ගන්න ඕන ප්‍රමාණය ඒ දවස් ටිකේ මේ අපි වේලලා ගන්නවා. කාරණා පැහැදිලි. එතකොට මේ සම්පූර්ණ ව්‍යාපෘතිය වැඩබිමත් එක්ක යන්ත්‍ර උපකරණ සියල්ලක්ම ඕකේ තියෙන ලොරි දෙක ඇරෙන්න ඔබතුමා කීයද කියන්නේ සම්පූර්ණ වටනක්? මේක බලාපොරොත්තු වෙන්නේ කෝටි 2කට. ඔව්. සින්නක් කරොප්පු තියෙන්නේ. ඉතින් මේ කතා කරලා අපි ඉතින් ව්‍යාපාරයක් කරන එක්කෙනෙක්ට සේවක මණ්ඩලේ පවා අපි කතා කරලා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම සියලු පහසුකම් දෙන්න ලෑස්ති. හරි. අපිත් එක්ක සම්බන්ධ වුණේ සජීවීව අපිත් එක්ක සම්බන්ධ වුණේ විදේශ ටීවී සමග අපේ එහි අධිකාර මහත්මයා. ඉතින් ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා කර්මාන්ත ශාලාව මිලදී ගන්න. කතා කරන්න අපිට 077 655 78 87ට. Subscribe your Prestige channel.